ඩේටා පැකට් එකක් සහ නෙට්වර්ක් ෆ්‍රේම් එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මෙන්න මේ විදිහට කම්පියුටර්ස් දෙකක් අරගෙන හදාගත්ත ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. මේ A කම්පියුටර් එක, මෙහා B කම්පියුටර් එක. අපි මෙයාලට MAC ඇඩ්‍රස් දෙකක් දාගමු නිකන් 10 20. MAC ඇඩ්‍රස් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් පොඩ්ඩක් ගිහලා බලන්න, අපි කලින් වීඩියෝ එකේදී ඒක ගැන කතා කරා. හරි. මේ A කියන කම්පියුටර් එකෙන් දැන් ඉමේජ් එකක් යවනවා කාටද? B කියන කම්පියුටර් එකට. ගහක ඉමේජ් එකක්. හරි. අපිට මේක ගහක් විදිහට පෙනුනට කම්පියුටර් එකට මේක පේන්නේ බයිනරිස් විදිහට. ඒ කියන්නේ එක බිඳුව ආකාරයට තමා කම්පියුටර් එකට මෙන්න මේ ගහ පේන්නේ. නැතුව මේ ගහ විදිහට පේන්නේ නැහැ කම්පියුටර් එකට. හරි. එතකොට අපි මේ ඉමේජ් එකේ සයිස් එක MB 50යි. හරිද? දැන් මේ සම්පූර්ණ MB 50ම ඉමේජ් එක අපිට එකපාර මේ B කියන කම්පියුටර් එකට යවන්න බෑ. හරිද? අන්න ඒ නිසා අපි මේ ඉමේජ් එක අරගෙන පොඩි පොඩි කොටස් වලට කඩනවා ඉමේජ් එක. හරි. මේ විදිහට කඩලා එන එක කොටසකට අපි කියනවා data packet එකක් කියලා. මේ විදිහට එන එක කොටසක් තමයි අපි data packet එකක් කියලා කියන්නේ. හරි. එතකොට මේ data packet එකේ එතකොට මේ data packet එක පේන්නේ කම්පියුටර් එකට ගහේ අත්තක් විදිහට නෑ. එයාට ඒක පේන්නේ බයිනරිස් විදිහට. අපිට පේන විදිහට නෙමෙයි කම්පියුටර් එකේ පේන්නේ බයිනරිස් විදිහට. හරිනේ? ඒ කියන්නේ ඒක පේන්නේ එක බිඳුව ආකාරයට තමයි ගහ මේ කම්පියුටර් එකට. හරි. ඔන්න data packet එක. එතකොට මේක කොහොමද මෙයාට යවන්නේ? ඔන්න ගත්තා. data packet එක ගත්තා. ඊළඟට අපි මෙතෙන්ට ඇඩ් කරනවා source address. ඒ කියන්නේ යවන්නේ කවුද? ඊළඟට ඇඩ් කරනවා destination address. කාටද යවන්නේ? හරි. ඊළඟට අපි තවත් මෙතෙන්ට කොටසක් ඇඩ් කරනවා trailer කියලා. හරි. trailer කියලා කොටසක් ඇඩ් කරනවා. මම මෙතන 1 කියලා දාගත්තේ පළවෙනි data packet එකේ හින්දා. හරිනේ? හරි. එතකොට මේක කොහෙන්ද එන්නේ? මේක එන්නේ මෙන්න මේ data එක, data packet එක CRC කියලා කැල්කුලේෂන් එකක් කරනවා මේ A කියන කම්පියුටර් එකකින්. cyclic redundancy check කියන කැල්කුලේෂන් එක. හරිනේ? මේ data එකේ කැල්කුලේෂන් එක කරන්නේ කම්පියුටර් එකකින්. හරි? A කියන කම්පියුටර් එකකින්. ඊළඟට මේ කැල්කුලේෂන් එකෙන් එන අගය දානවා මෙන්න මේ trail එකට. හරිනේ? අපි දැන් ගමු මෙන්න මෙහෙම. මේ data එක තමයි ABC 1 2 3 data packet එකේ අගය. හරි. ඊළඟට මේ CRC කැල්කුලේෂන් එකෙන් එන අගය අපි ගමු 1 1 1 BBC. හරිනේ? හරි. මේක CRC කැල්කුලේෂන් එකෙන් ආපු trail එකේ අගය. හරිනේ? මේ trail එකේ අගය, data එකේ අගය ABC 1 2 3. හරි. අපි මෙන්න මෙහෙම හදාගත්ත එකට අපි කියනවා මේ කොටසටම network frame එකක් කියලා. හරි. ඊට පස්සේ අපි මේ network frame එක තමා B කියන කම්පියුටර් එකට යවන්නේ. හරි නේද? හරි. මේක මෙතනට ගියාට පස්සේ B කියන කම්පියුටර් එකෙන් අර CRC check එක ආයෙ මෙතන කරලා බලනවා ආපු data එකෙන්. හරිද? එතකොට ඒකේ මොකක්ද අගේ? ABC 1 2 3. ABC 1 2 3 කියන data එක මේ CRC check එක කරාට පස්සේ එන වැලියු එක 1 1 1 BBC කියන මෙන්න මේ අගයට සමානද කියලා මෙතනින් චෙක් කරනවා. චෙක් කරලා සමානයි නම් මෙයා දන්නවා හරියටම හරි මේ ආපු එකේ මොකුත් error එකක් නැහැ, හරියටම network frame එක ඇවිල්ලා තියෙනවා කියලා. හරි. මෙයා මේ කොටස ගන්නවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? A කියන කම්පියුටර් එකෙන් ආයෙ තව කොටසක් ගන්නවා. මෙන්න මේ B කියන data packet එක. B නෙමෙයි දෙවෙනි data packet එක. හරි. ඒ දෙවෙනි data packet එක අරගෙන ආයෙත් මේ කොටස් මෙතෙන්ට ඇඩ් කරනවා. මෙහෙම trail එකත් ඇඩ් කරලා මේක ආයෙ මෙතෙන්ට යවනවා. ඊට පස්සේ මෙයා ආයෙත් මේ network frame එකේ CRC එක කරලා බලනවා. සමානයි නම් ඒ කොටසත් ඇඩ් කර ගන්නවා. හරිද? මෙන්න මේ විදිහට ඔක්කොම කොටස් ටික ආවට පස්සේ මෙයා මෙතන මේ ඔක්කොම එකතු කරලා ගහේ ඉමේජ් එක යා හදා ගන්නවා B කියන කම්පියුටර් එකේ. හරි. ඔන්න ඔය විදිහට තමයි data එකක් අපි යවන්නේ. යවද්දි සිද්ධ වෙන process එක තමයි මේක. හරි.
ආය පාරක් අපි බලමු එක මොකක්ද උනේ කියලා. ඉමේජ් එක ගත්තා, කොටස් වලට ගැඩුවා. එක කොටසකට අපි කියනවා data packet එකක් කියලා. හරි. ඒ data packet එකට යවන්නාගේ සහ ලබන්නාගේ ලිපින ඇඩ් කරා, trailer කියන කොටස ඇඩ් කරා. ඊට පස්සේ අපි ඒකට කියනවා network frame එකක් කියලා. network frame එක තමයි අපි ඊට පස්සේ මේකට යවන්නේ. මේ විදිහට network frame ගණනාවක් මේකෙන් හදාගෙන ඔක්කොම ටික මේකට යවුවට පස්සේ D කියන කම්පියුටර් එකෙන් ඒ කොටස් ඔක්කොම එකතු කරලා ආයෙත් full image එක හදා ගන්නවා. ඕක තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට දැන් හරි data packet එකක් කියන්නේ මොකක්ද කියලා හරි network frame එකක් කියන්නේ මොකක්ද කියලා හරි trail එක ගැනත් පොඩි අදහසක් ගත්තා. එතකොට ඔය ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. අපි මෙතන බැලුවේ මේ local area network එකනේ. මේක වැඩි වෙන්නේ කොහොමද කියලා. අපි ඊළඟ එකෙන් බලමු IP address එකක් දාලා, ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වුණාම කොහොමද මේ data එකක් යන්නේ කියලා. එතකොට IP address එකක් add වෙනවා මේ මෙතනට. ඒ දේ කොහොමද වෙන්නේ කියලා අපි ඊළඟට කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.